හරි. අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. ශ්‍රී ලංකාවේ ගොඩාක් දෙනෙක් හරිම ආසාවෙන් හදන දෙයක් මේ ඕපන් කිචන් කියන්නේ. හැබැයි ඉතින් ගොඩාක් වෙලාවට වෙන්නේ මුළු ගෙදරම කුස්සියක් වෙන එක. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු මේ ගැටලුවට තියෙන ස්මාර්ට් විසඳුම් මොනවද කියලා. සමහර විට මේ ප්‍රශ්නේ අහනකොටත් හිතට පොඩි දෙයක් දැනෙනවා ඇති. ඕපන් කිචන් එකේ ලස්සනට හිත ගිහින් හැදුවට පස්සේ පාවිච්චි කරද්දී යන ප්‍රායෝගික ගැටලු නිසා හිතට වදයක් වෙලා තියෙනවද? එහෙමනම් මේ කතාව හරියටම ගැලපෙයි. ඔව් මේක තමයි අද අපි කතා කරන ප්‍රධානම ගැටලුව. ඕපන් කිචන් උබතෝ කෝටිකය. සරලවම කිව්වොත් සුව පහසුවට ඉන්න හදපු ගෙදර කුස්සියක් බවට පත්වෙන එක. හැබැයි ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේ අලුත් නිවාස අභියෝගයට ඉංජිනේර විද්‍යාව පදනම් කරගත්තු නියම විසඳුම් තියෙනවා. හරි. විසඳුම් වල පණින්න කලින් අපි පොඩ්ඩක් තේරුම් ගමු මේ ප්‍රශ්නේ පිටිපස්සේ තියෙන විද්‍යාව මොකක්ද කියලා. මොකද මේක නිකම් සුවඳක් කියනවට වඩා ටිකක් සංකීර්ණ දෙයක්. මේක හරිම වැදගත්. ප්‍රශ්නේ ඇත්තම වැරදිකරු තමයි VOCs. ඒ කියන්නේ වාෂ්පශීලී කාබනික සංයෝග. අපේ ඇහැට පේන්නේ නැත් පුංචි අංශු. හිතන්නකෝ අපේ හොඳ සුවඳේන කරවල කෑල්ලක් නැත්නම් මස් ටිකක් තෙලට දාලා බදිද්දි අන්න එතකොට තමයි මේ අංශු වාතයට නිදහස් වෙන්නේ. ඉතින් කොහොමද මේ සුවඳගේ පුරාම යන්නේ බලන්න. මුලින්ම බදිනකොට අර VOCs වාතයට එකතු වෙනවා. ඊට පස්සේ ඕපන් ප්ලෑන් එක නිසා කිසිම බාධාවක් නැතුව මේ අංශුගේ පුරාම පාවලා යනවා. තුන්වෙනියට මේ සුවඳ ගෙදර තියෙන සෝෆා, තිරරෙදි, කුෂන් වගේ හැම දෙයකම හොඳට උරා ගන්නවා. අවසාන ප්‍රතිඵලය ඒ සුවඳ පැය ගණන් සමහර වෙලාවට දවස් ගණන් යන කල්ම ගෙදරින් යන්නේ නැහැ. හරි. දැන් අපි ප්‍රශ්නේ මොකක්ද කියලා හොඳට තේරුම් ගත්තනේ. එහෙනම් අපි දැන් බලමු මේකට තියෙන ප්‍රායෝගික ඉංජිනේරුමය විසඳුම මොනවාද කියලා. අපි ගැටලුවෙන් දැන් විසඳුම පැත්තට යමු. පළවෙනි සහ මම හිතන්නේ වැදගත්ම විසඳුමේ ඒ තමයි කිචන් හුඩ් එකේ බලය. හැබැයි මම මේ කියන්නේ ලස්සනට පේන හුඩ් එකක් ගැන නෙවෙයි, ඇත්තටම වැඩක් කරන්න පුළුවන් බලවත් හුඩ් එකක් ගැන. මෙන්න මේ සංසන්දනේ හරිම වැදගත්. ගොඩක් දෙනෙක් කරන ලොකුම වරදක් තමයි ලස්සන, ඒ කියන්නේ ඇස්තටික් හුඩ් එකක් තෝරගන්න එක. ඒ වගේ CFM මගය, ඒ කියන්නේ සරලවම උරා ගැනීමේ බලය හරිම අඩුයි. ඒත් බලවත් හුඩ් එකක CFM අගය ගොඩක් වැඩි. අන්න ඒකින් තමයි අර VOCs අංශු හරියටම කුස්සියෙන් එළියට අදින්නව. වැදගත් වෙන්නේ පෙනුම නෙවෙයි ක්‍රියාකාරීත්වය. උන්න තියෙනා මැජික් නම්බර් 1. හුඩ් එකක් තෝරගන්නෙද්දි හොයන්න ඕනම දේ තමයි මේ CFM අගය. ඒ කියන්නේ cubic feet per minute 900ත් 2000ත් අතර තියෙනවද කියන එක. ලංකාවේ කුස්සියකට හරියටම වාතාශ්‍රය දෙන්න මේ පරාසය අත්‍යවශ්‍යයි. හොඳයි අපි යමු දෙවෙනි විසඳුමට. ඒ තමයි බීදුරු කොටස් නැත්නම් glass partitions පාවිච්චි කරන එක. මේකේ නියම දේ තමයි ඕපන් කිචන් එකේ තියෙන විවෘත පෙනුම නැති වෙන්නෙත් නෑ. ඒ වගේම සුවඳ පාලනය කරන්න බාධකයකුත් හැදෙනවා. මේක හරිම අපූර්ව අදහසක්. වායුගෝලීය ස්වාධීනත්වය. ටිකක් ලොකු වචනයක් වගේ පෙනුනට මේකේ සරලවම කියන්නේ කුස්සියේ තියෙන වායුගෝලය සාලි තියෙන වායුගෝලයෙන් වෙන් කරලා තියාගන්න එක. glass partition එකකින් ඒ දේ හරියටම කරන්න පුළුවන්. ඒ වගේම ඕපන් කිචන් එකේ ලස්සනට කිසිම හානියකුත් නැහැ. දැන් අපි එන්නේ තුන්වෙනි සහ ඊටත් වඩා පුළුල් විසඳුමකට. ඒ තමයි ද්විත්ව කුස්සි සංකල්පය. මේක නිකම්ම විසඳුමක් නෙවෙයි, අනාගතයේ දිහා බල්ලා කරන හරිම ස්මාර්ට් නවීන මෝස්තර තේරීමක්. ද්විත්ව කුස්සි සංකල්පය දිහා වියදමක් විදිහට බලන්න එපා. මේක ඇත්තටම තමන්ගේ දේපලේ වටිනාකම වැඩි කරන සෘජු ආයෝජනයක්. අපි බලමු කොහොමද මේ වගේ නිර්වාණ තේරීම් නිවසක් වගකීමක් වෙනුවට වත්කමක් බවට පත් කරන්නේ කියලා. බලන්නකෝ මෙතන හරිම පැහැදිලිව තියෙනවා ද්විත්ව කුස්සියක වාසි. වෙට් කිචන් එකේ කියන්නේ අපේ තෙත් කුස්සිය තියෙන්නේ කරවල බදිනවා, මිරිස්තුන පහවරනවා වගේ සැර සුවඳ එන බර ඉමුම් පිහුම් වැඩවලට. ඒක වහපු හොඳට වාතාශ්‍රයේ තියෙන තැනක්. අනික අතර ඩ්‍රයි කිචන් එකේ කියන්නේ වියලි කුස්සිය තියෙන්නේ සැහැල්ලු කෑමක් හදාගන්න අමුතන් එක කතා කර ඉන්න ඒක විසිත කාමරයට විවෘතයි. මූල්‍යමය වාසිය වෙට් කිචන් එකෙන් ගෙදරට වෙන හානිය වළකිනවා, ඩ්‍රයි කිචන් එකෙන් ගෙදර නැවත විකුණන වටිනාකම ඉහළ යනවා. හරි. දැන් අපි මේ සාකච්ඡා කරපු ප්‍රධාන කරුණු ටික අනාගතය දිහා බලන සැලැස්මක් විදිහට එකට එකතු කරලා බලමු. ඉතින් වැදගත්ම කරුණු ටික තමයි පෙනුමට වඩා ක්‍රියාකාරීත්වයට මුල් තැන දීලා CFM 900ට වැඩි හුඩ් එකක් තෝරගන්න. වායුගෝලීය කලාප හදන්න ස්මාර්ට් පාටිෂන් පාවිච්චි කරන්න. දේපල වටිනාකම ආරක්ෂා කරගන්නත් වැඩි කරගන්නත් ද්විත්ව කුස්සි සංකල්පයකට හිතන්න. අන්තිම සහ වැදගත්ම දේ මේ නිර්මාණ තීරණ වියදම් විදිහට නෙවෙයි ආයෝජන විදිහට සලකන්න. අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න. ගොඩනගන නිවස 2026 වගේ කාලයක අභියෝගවලට මුහුණ දෙන්න සූදානම්ද? ඒ සැලසුම් අනාගතයට ඇත්තටම ගැලපෙනවද?
අවසාන වශයෙන් මේ දේ මතක් කරන්නම ඕනේ. මෙම අන්තර්ගතයේ ඉදිරිපත් කරන්නේ අධ්‍යාපනික සහ දැනුවත් කිරීමේ අරමුණින් විතරයි. නිවසේ සැලසුම් වල කිසියම් වෙනසක් කරන්න කලින් හැම විටම සුදුසුකම්ලාත් ගෘහ නිර්මාණ ශිල්පියෙක්ගේ හරි ඉංජිනේරුවෙක්ගේ හරි වෘත්තීය උපදෙස් ලබා ගන්න එක හරිම වැදගත්.